ඉතින් කොහොමද ඔයගලන්ට? ඉතින් අද තව දෙයක් කතා කරමු මේ දැන් මේ කතා කරගෙන ඉන්නේ මේ පහේ ෆේල් වෙච්ච ළමෙක් විදිහට මම ඊට පස්සේ ඕලොලොස් හොඳට කරගත්ත නැති කෙනෙක් විදිහට කොහොමද පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉංජිනේරින් ෆැකල්ටියට ගිහිල්ලා ඊට පස්සේ දැන් වරලත් ඉංජිනේරුවෙක්නේ. හරි? එතකොට මේ වගේ තැනක හිටපු කෙනෙක් කොහොමද එච්චර ඇචීව්මන්ට් එකක් ගත්තේ ඒ ලෙවල් වලදී? දැන් මේක තමයි මේ වීඩියෝ සීරීස් එකේම දිගටම කතා කරගෙන අපි එන්නේ. හරි? ඉතින් පහුගිය වීඩියෝස් බලන්න. හරි? එක එක දේවල් කියා දුන්නා ඔයගලන්ට. සංයෝජනා කරන හැටි ඊට පස්සේ කොහොමද ඕගලන්ගේ බ්‍රේන් එක අපි භාවනා කරන හැටිත් ඉගෙන ගත්තා. හරි? ඒ වගේම මෙමරිස් හදාගන්න හැටි. ඔගේ ගොඩාක් දේවල් ඇත්තටම ඉගෙන ගත්තා. හරි? අ, අද අපි ඉගෙන ගමු මෙන්න මෙහෙම දෙයක්. දැන් මම ගිය සැරේ වීඩියෝ එකේදී ඔයගලන්ට කිව්වනේ මේ අර වයිට් බෝඩ් එකක් හරි මේ තියාගන්න කියලා. දැන් මේ වයිට් බෝඩ් එකේ ඔයගලන්ට පුළුවන් තව ස්ටික්ස් නෝට්ස් තියෙන අර මේ අලවෙන අර අලවලා ගලවන්න පුළුවන් නෝට්ස් තියෙන්නේ. ඒ වගේවත් පැත්තකින් ගහගන්න පුළුවන්. ඉතින් පොඩි නෝට්ස් ලියලා ගහලා ආයි ඉවත් කරන්න පුළුවන්. තව එකක් තමයි අර ඔයගොල්ලෝ දන්නවා ඉතින් මේ ෆ්ලෑෂ් කාඩ් කියලා කියන්නේ. හරි? ෆ්ලෑෂ් කාඩ් මෙතඩ් එකත් හොඳයි. මම ඇත්තට මම ඔයගලන්ගේ අත්දැකීම ෂෙයා කරන්න මගේ එකක්. මම මේ ෆ්ලෑෂ් කාඩ් එම හදලා මේ ඇත්තම කියනවා නම් ඔය ටොයිලට් තියෙන දැන් ඒ කාලේ අපේ තිබුණ අර පරණ තාලේ ටොයිලට්ස් නේ අර ඔහොම ගොඩක් වාඩි වෙලා ඉන්න එකනේ. හරි? මේ අර මෙහෙම වාඩි වෙලා ඉන්න එක නෙවෙයි අර අනිත් එක. හරි? එතකොට මේ ඕකේ දොරේ මං තිබුණ පොඩි නිකන් සබන් පෙට්ටියක් වගේ එකක් ගහලා මේ ඇණයකින් තද කරලා ඒක සබන් පෙට්ටිය අනිත් පැත්ත හරවලා ඇණයකින් තද කරලා එතකොට ඒක උඩ ෆ්ලෑෂ් කාඩ් එක තියන්න පුළුවන්. මං කරන්නේ මොකද්ද ඉතින් ලැට් එකට යන වෙලාවට මේ ෆ්ලෑෂ් කාඩ් එක ඕක උඩින් තියලා අර ලැට් එකේ කටයුත්තත් කරන ගමන් අරක දිහා බලලා ඒක කියෝ කියෝ ඉන්නවා. හරි? ඉතින් දැන් කෙනෙක් හිතන්න පුළුවන් යකෝ ලැට් එකට යන වෙලාවට මූ පාඩම් කළායි කියලා. එහෙම එකක් නෙමෙයි එතන. අර දැන් ලැට් එකට යනවා කියන එක ටොයිලට් යනවා කියන එක නිකන් ඒක වෙන අත්දැකීමක්නේ. හරි? ඒක වෙන මාතල්ලයක් තියෙන වැඩක්නේ. හරි? අතලයක් තියනවද නැද්ද කියන්න මන් දන්නේ. ඒක වෙන වැඩක්නේ. හරි? එතකොට ඒක වෙන පරිසරයක් මෙතන තියෙන්නේ. එතන ටොයිලට් එක නැද්ද? එතකොට එතන ෆ්ලෑෂ් කාඩ් එක කියවනකොට ඒ ෆ්ලෑෂ් ඒ කියන්නේ ඒක ඇහිල්ලා වෙන මාතල්ලයක් තියෙන. ඒක ඇහිල්ලා මේ කාමරේට එලා ෆ්ලෑෂ් කාඩ් එක කියවනවා වගේ එහෙම නැත්නම් මේ ගහක් ගාවට එලා ෆ්ලෑෂ් කාඩ් එක කියවනවා වගේ නෙවෙයි ටොයිලට් එක ඇතුළේ ඉඳන් ෆ්ලෑෂ් කාඩ් එකක් කියවනකොට. හරි? අර තමන්ගේ බර නිදහස් වෙනවත් එක්කම පොඩි රිලීස් එකක් එනවා. ඒකම ෆ්ලෑෂ් කාඩ් එකක් කියවනවා. ඉතින් ඒක මෙමරි එකට වදිනවා. ඉතින් ඒක වගේ අර ඔගොල්ලොත් පොඩ්ඩක් හිතලා බලන්න ඉතින්. හරි? ඒක නැතුව මේ ටොයිලට් එකට යන වෙලාවත් පාඩම් කරා කියන එක නෙවෙයි එතන කරන්නේ. එහෙම එකක් නෙමෙයි අර වෙන සිටුවේෂන් එකක අපි පොඩි මේ අපේට අවශ්‍ය කරන ඉගෙනීම් කටයුතු කරනවා. මොකද එතන ලියන්න කියන්න බැහැනේ ටොයිලට් එකක් අස්සේ. හරි? ඉතින් අපිට පුළුවන් ෆ්ලෑෂ් කාඩ් එක තියන්න කියවන්න විතර. ඒක මම නිකන් ඔයගලන්ට මතක් කරේ. ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ෆ්ලෑෂ් කාඩ් හදාගෙන ඉන්න දැන් ගොඩක් අර ෆෝන්ස් තියෙන හින්දා ඒවට ෆොටෝස් ගහලා ඉන්න ෆෝන් එකෙන් බලන්නත් පුළුවන්. හරි? ඒ වගේ දැන් අලුත් ක්‍රම විවිධාකාර ක්‍රම තියෙනවා. මේවට ඇප්ස් තියෙනවා ඇත්තටම ඔයගොල්ලෝ හොයලා බලන්න. එක එක ඇප්ස්. ඉතින් අපි දැන් මොකද ඇප්ස් පැත්තක තියමුකෝ. අපි මේ රියල් වර්ල්ඩ් එකේ දේවල් කතා කරන්න ඕනේ. හරි? ඕකත් එක මෙතඩ් එකක්. හරි? ඒ කියන්නේ ස්ටික් නෝට් විදිහට හරි නැත්නම් ෆ්ලෑෂ් කාඩ් එකක් විදිහට හරි ලියලා ඉල්ල ඊට පස්සේ ඔයා ඒක නිතර නිතර පරිශීලනය කරනවා කියන එක. හරි? දැන් අද අපි වීඩියෝ එකකින් කතා කරේ ඔන්න ඕවා තමයි. දැන් මම කලින් කතා කරා මේ බිසි බෝඩ් වල ගහන එක ඊට පස්සේ වයිට් බෝඩ් එකක් තියාගෙන ඉස්සරහින් කවුරු හරි ඉන්නවා කියලා මේ හිතින් හිතාගෙන මේ ඔයා එයාට කියා දෙන විදිහට ඔයා ගණන් ටික හදනවා කියන එක. හරි? මේකේ තව දෙයක් තියෙනවා. දැන් මම මේ හිතෙන් ඉමේජින් කරන්න කියලා කිව්වනේ. හරි? මේක ඔයගොල්ලන්ට මෙහෙම කරන්නත් පුළුවන්. මේක ඇහිල්ලා හොඳ පවර්ෆුල් මෙතඩ් එකක්. ඔයාලා මේකට පුරුදු වුණාට පස්සේ එක්සෑම් එක කරනකොටත් ඔයාට හිතින් හිතන්න පුළුවන් තව කෙනෙක් ඉස්සරහා ඉන්නවා කියලා හිතාගෙන එක්සෑම් එක කරන්න පුළුවන්. හරි? මේක හොඳට පුරුදු වුණාට පස්සේ දැන් ගෙදර ඉඳන් මේක පුරුදු වෙන්න එක්සෑම් එක කරනකොටත් ඔයා හිතා ගන්න ඔයා ඉස්සරහින් කෙනෙක් ඉන්නවා කියලා. හරි? හිතාගෙන එයාට ගණන් කියා දෙන විදිහට එක්සෑම් එක කරන්න. හරි? ඒතර ඒකේ තියෙන වාසිය මොකද්ද? ඔයාට හොඳ කන්සන්ට්‍රේෂන් එකක් හැදෙන එක්සෑම් එකේදී. හරි? සමහර එක්සෑම් එකේදී ඔයාට මේ එක එක දේවල් හිතෙන්න පුළුවන්. හරි? ඒක හිතෙන්නේ නැහැ ඇත්තටම කන්සන්ට්‍රේෂන් එක තවදුරටත් දියුණු වෙනවා. හරි? ඒ නිසා ඔය කෙනෙක්ට කියා දෙනවා කියන එක කියා දෙන විදිහට වැඩ කරනවා කියන එක ලොකු මේ හොඳ එකක්. හරි? තමන්ගේ කන්සන්ට්‍රේෂන් එක තියාගන්න තියෙන හොඳ අවස්ථාවක්. මොකද කෙනෙක් ඉස්සරහින් ඉන්නවා කියලා ඔයා ඉමේජින් කරන්න පුරුදු වුණාම ඔයාට මේ වෙන වෙන අරමුණු හිතෙන්නේ නැහැ. හරි? ඉතින් මේක පාවිච්චි කරන්න පුළුවන් අතර මේ විදිහට. දැන් ඔයා ගාව කැත පුරුද්දක් තියෙනවා නම් හරි මොකක් හරි ඒක නැති කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද දැන් අපිට මේව ඇත්තටම අපේ බුද්ධාගමේ කියා දෙනවා. දැන් ස්වාමීන් වහන්සේලා කියා දෙනවා මම අහලා තියෙනවා මේ බන්නට එහෙම ඒ කියන්නේ දැන් අපි දිහා බලා ඉන්න දෙවිවරු ඉන්නවනේ ඇත්තටම. හරි? අපි දිහා බලා ඉන්නද කියන දන්නේ නැහැ. දැන් ස්වාමීන් වහන්සේලා දිහා බලා ඉන්න දෙවිවරු ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට හිත පේනවා. දෙවිවරුන්ට හිත පේන ලං හිටියේ නැතුණාට හිත පේනවා.
ඉතින් අපි මොනවා හරි කැත දෙයක් කරනවා නම් කැත දෙයක් මේ හිතනවා නම් අපි දෙවිවරුන්ට ඒක දැනෙනවා පේනවා. හරි. ළඟ හිටියේ නැතුණාට පේන්නේ නැතුණාට ඒගොල්ලන්ට පේනවා. හරි. දිවැසින්. එතකොට දැන් දෙවිවරු විතරක් නෙමෙයි ඇත්තටම කිව්වොත් ඔය දැන් ප්‍රේත ලෝකෙත් ඉන්නවනේ පරිචිත්ත ඉන්න. ඒ කියන්නේ ඔය ප්‍රේත කොට්ටාසයක් ඉන්නවනේ අනිත් අයගේ හිත දකින්න පුළුවන්. හරි. ඒතර එයාටත් පේනවා. සමහර දැන් ඔය ඉහළතලවල දිවිවරුන්ට විතරක් නෙමෙයි පහළතල දිවිවරුන්ටත් හිත දකින්න පුළුවන් අය ඉන්නවා. හරි. ඒතර අර විදිහට ප්‍රේත කොට්ටාසත් ඉන්නේ. ඒ නිසා තමන්ගේ හිත දකින්න පුළුවන් අය ආවට ඉන්නවා. හරි. සමහරට දැන් ඒ කාලේ නම් ඉතින් හිත දැකීමට පුළුවන් විදිහට පුහුණු කරපු ඉෂුරු හිටියද ඒගොල්ලන්ට කොහොමද හිත දකින්න පුළුවන්. ඒ වගේ කොහොම හරි දැන් තමන්ගේ හිත දකින්න පුළුවන් නැත්නම් තමන්ගේ ක්‍රියාව දකින්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියන එක හිතන එක ඒක වැදගත්. මොකද එතකොට ඔයාලා ඔය ගොඩක් අයට ඔයාලගේ අතින් මේ කැත පුරුදු තියෙනවනම් ඒක අයින් කරගන්න ඒක පුළුවන් පාවිච්චි කරන්න. මොකද අපි මොකක් හරි කරන්න ගිහිල්ලා මේ අපි මේ කරන දේ තව කෙනෙක් දකිනවා නේ. දැන් අපි සාමාන්‍යයෙන් අපේ සැබෑ ජීවිතේදී අපි මේ කැත දේවල් කරන්නේ නැහැ නේ මිනිසුන්ට පේන්නේ. හරි අපි ගොඩක් අයට ඕක හංගගෙන එහෙමනේ කරන්නේ. හරි. කාමර වහගෙන එහෙමනේ අපි දේවල් දැන් අපි සාමාන්‍යයෙන් එහෙමනේ. හරි. එතකොට දැන් මේක අපි හිතන්නේ මේක මේ තව කෙනෙක් දකිනවා කියලා නේ. දැන් අද කාලේ නම් ඉතින් CCTV තියෙනවා අද හිතා ගන්න බෑ. නමුත් මේක දිවස් තියෙන මේ උසස් කට්ටිය දකිනවා. අපි එහෙම හිතුවාම අපිට අර දේ කෙරෙන්නේ. හරි. අපි එහෙම සිතුවිල්ලක් අපේ සිතේ තියාගත්තාම අපිට අරක කෙරෙන්නේ. ඒ කැත පුරුද්ද අපිට කෙරෙන්නේ නැහැ. මේක දකිනවා දැන් කවුරු හරි. හරි මේ දේ කරොත් දකිනවා. ඒ වගේම තමයි අපේ හොඳ දේවලුත්. හරි. ඔයා බුද්ධ වන්දනා කරනවා නම් හැමදාම හවසට ඒක දකිනවා. හරි. ඇතන පන්සල් ගණ්ඩ නැතන් වගේ තමන්ගේ ආගමට අදාළ විදිහට මේ මොනහරි දෙයක් කරන්න මේ හැමදාම දවසකට එකත් තියාගන්නට ටඩු ලිස්ට එක හරි ඒව දකිනවා හරි ඒවගේ හොඳ දේවල් කරනවත් ඒවගේ නරක දේව කරනවත් දෙවරු දකින දෙවල් උසස් මාසත් තියෙන කට්ටේ දකිනවා හරි එතකොට වෙන්න මේකයි ඔයා දැක දැක්කත් නැත අපිට ප්‍රශ්නයන්න දකින ඇද කියන ඇතර දකිනවා හරි ඒ අපි ආගම හලා තියෙනවා ඒකින් වෙන්න ඔයා පාලනයට ලක්වෙනවා හරි මොකද අපි දන්න අපි දැන් අප ලිමානිනකට අපි වැඩදට කරන්න හැ හරි අප ලිමානිනට නමුත් අපි සමහට අපි තනිවෙලා ඉනකට අපි වැඩදර අපි කරන්න පුළුවන්නේ දැන් ගොඩා කලට ෆෝන්ස් තියෙන හිද ගොඩාක් තරුණ කට්ටිය මේ නොම ගැනවනේ හරි ෆෝන් වලින් එක දේවල් බලබලා දැන් නොම ගෑන චාන්ස ගොඩක් වැඩීන් හරි මම කියන දේවලට තේරෙනවානේ කොට ඒවට ඔයාල ඇබ්බැහි වෙලා ඉන්නවනම් එක ඇතර ගන්න ක්‍රමයක් තමයි ඔයා මේ කරනදේ මේ දකිනවා කියෙනෙ හරි දකිනවා කියලවෙල්ල ඔයා එක මගරගන්න උත්සා කරන්න ඒකත් එක ටෙක්නිකයකින් තව කාටර ගියා දෙනවා කියන එක හොඳට වගේ කන්සන්ට්‍රේෂණ එක දියුණු වෙන තැනක් ඒකන ඔයා ගොඩක් ඒ අරමු ඒ අදාළ වැඩේට හොඳ අරමුණකින් ඉන්න ගන්න හොඳ උපක්‍රමයක් ඒක ඒ වගේම ඔයා කරන කියන දේවල් උසස් මාසත් තියෙන කට්ටේ දකිනවා කියන එක දැ ම වුණත් මේ විඩියෝවාලා මේ හදන එක දකින ඉන්න ති මේක රාශිවාද කරන ඇති හරි ඒවිදිරි හිතන එක ඔයාගේ ජීවිතය ඉදිරි ගමනට හරි ආශිරවාදයක් වෙනවා හරි මේ එක මතන් මේ වැඩට රන්නුවේ මුළු ජීවිත කාලටම වැදගත් ඇඩ්වයිසක් වේ හරින අපි ඊළඟ වීඩියෙන් කතා කරමු තව දෙයක් මේ අපි දැන් කතා කරපු දෙවල්ලට හා පසෙන් වෙනස් දෙයක් ඉළඟ විඩි අපි ගන්න ඒක තමයි කොහොමද දැන් ඕගොල්ලො මේ මේ ඉස්කෝලරි මේ අනගමන්න මෙ කරන්න හරි තෝට අපි එක දිකට අපිට මේ රොබෝලාගඩ කරන්න බෑන් අපි දවස ගෙවන ක්‍රම තියෙනවන හරි දවස ගත කරන ක්‍රම තින අපේ ටයඩ් එක අපේ දැන් අපේ හිතේමන හරි තියෙනවනම් අපිට මේ වෙලා නිකං හිත නිකං වික්ෂිප්තලා තියෙනවන හිමනත්තං වාට ඩිප්‍රේෂන් වගේ ප්‍රේෂර වගේ හොඳට නිකං හිත අවුලලා තියෙනවන ඒක නැති කරගන්න ක්‍රමයක් හරි නැති කරගන්න කෙටි ෂණික ක්‍රමයක් ගැන අපි ඊළඟ විඩියගෙන් කතා කරමු හරින රැඳීන්න මේ විඩියෝ මොලත පරණ විඩියෝස් බලන්න බල ඇත්ත එන හැමෝටම ජයවා